ඔයා හිතන දේවල් ඇත්තටම ඔයාගේ ජීවිතයට ඇතගන්නවා කියලා දැනගත්තොත්. අද මම ඔයාට ඒ ගැන සරලව කියලා දෙන්නම්. Hi, මගේ නම Aura and welcome to Dream Aura. අද අපි එක්ස්ප්ලෝර් කරන්නේ Law of Attraction ගැන. ඔබේ සිතුවිලි, හැඟීම් සහ විශ්වාසය ඔබේ ජීවිතයට ආකර්ෂණය කරන ශක්තියක් කියලා. සරලව කියනවා නම් ඔයාගේ සිතිවිලි, හැඟීම් සහ විශ්වාසය ඒවට සමාන දේවල් ඔබේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. අපි උදාහරණයක් බලමු. ඔයා හොඳ ජොබ් එකක් ඕනි කියලා හිතනවා. හැබැයි නිතරම මට ලැබෙන්නේ නෑ කියලා හිතනවා නම් ඔයාගේ ඇක්ෂනුත් ඒ විශ්වාසයට අනුව අඩු වෙන්න පුළුවන්. නමුත් මට හොඳ අවස්ථාවක් ලැබෙනවා කියලා විශ්වාස කරලා ඇප්ලයි කරලා ස්කිල්ස් වැඩි කරගත්තොත් ඔයාට අලුත් ඔපචුනිටිස් දිගටම පේන්න පටන් ගන්නවා. තවත් එක්සැම්පලයක් ගමු. ඔයාත් දවස පුරා ග්‍රැටිටියුඩ් සහ පොසිටිවිටි එක්ක ඉන්නවා නම් ඔයාට තියෙන හොඳ දේවල් තව තවත් දකින්න ලැබෙනවා. හැබැයි ඔයා දවස පුරාම නෙගටිව් තෝට්ස් එක්ක නම් ඉන්නේ ඔයාට පේන්නෙම සහ වෙන්නෙම නෙගටිව් දේවල්. Law of Attraction කියන්නේ හිතන එක විතරක් නෙවෙයි. Positive mind, strong belief and action. මේ තුන එකට වැඩ කරනකොට ජීවිතේ හැමදාම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයාට අදින්ම ආරම්භ කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය දේ පැහැදිලිව විෂුවලයිස් කරන්න. ඒක ලැබෙනවා කියලා විශ්වාස කරන්න. ඒකට සුදුසු කුඩා පියවරක් ගන්න. උදාහරණයක් විදිහට ඔයා මනී ඇට්‍රැක්ට් කරන්න කැමති නම් daily affirmations කියන්න. savings start කරන්න. positive mindset maintain කරන්න. මෙහෙම simple steps ගන්න එකෙන් universe එක ඔයාට money ආකර්ෂණය කරනවා. ඔයාගේ සිතිවිලි, හැඟීම් සහ ක්‍රියා ඒ තුනම එකට වැඩ කරනකොට ඔයාගේ අනාගතය හැඩගන්න පුළුවන්. ඔයා අදින්ම පියවරක් ගන්නවද? කමෙන්ට් එකේ කියන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ඩ්‍රීම් මෝඩ් සමග calm spiritual journey එකේ එකතු වෙන්න.